ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අද ජීවන් ටෙක් YouTube channel එකෙන්. අද මම ඔයගලන්ට පැහැදිලි කරන්න යන්නේ 2 stock 3 wheel එකක දකුණු පැත්තේ switch set එක පිළිබඳ පැහැදිලි කිරීමක්. right. එහෙමනම් පටන් ගමු වීඩියෝ එක. මම කලිනුත් මේ දකුණු පැත්තේ switch set එක පිළිබඳ පැහැදිලි කිරීමක් කළා. ඒ හෝන් එක ගැන පමණයි. right. එහෙමනම් අද බලාගමු මේ අනිත් wire set එක පිළිබඳ. එතකොට switch වලින් ක්‍රියාත්මක වෙන ආකාරය ඒ සියල්ල ගැනම දැනගමු. right. එහෙමනම් ඔයගොල්ලෝ මුලින්ම බලා ගන්න මේ තියෙන්නේ හෝන් එකට එන වයර් එක මම කලින් වීඩියෝ එක පැහැදිලි කළා. right. ඊළඟට මේ තියෙනවා මෙන්න මේ වයර් එක සහ මෙන්න මේ දුඹුරුයි නිළුයි වයර් එක සහ මේ දම් පාට වයර් එක. right. මේ දම් පාට වයර් එකයි දුඹුරුයි නිළුයි වයර් එකයි තමයි හෙඩ් ඩිම් වලට එන වයර් එක. right. හෙඩ් එක සහ ඩිම් එකට මාරු කරන වයර් දෙක. right. එතකොට මේ කහ පාට වයර් එකක් තියෙනවා. තනිකරම කහ පාට වයර් එකක්. ඒ වයර් එක තමයි හෙඩ් ලයිට් එකට කරන්ට් එක සම්බන්ධ කරන්න මෙතෙන්ට කරන්ට් එක එන වයර් එක. right. ඒ කියන්නේ බැටරි හරි එන්ජින් එකේ කරන්ට් එක හරි මෙතෙන්ට එන වයර් එක තමයි මේ කහ පාට වයර් එක. මේ රතුයි කහයි වයර් එකක් තියෙනවා. right. රතුයි කහයි වයර් එකක් තියෙනවා. මේ රතුයි කහයි වයර් එක තමයි දෙපැත්තේ ලයිට් දෙක. දෙපැත්තේ කහ පාට ලයිට් දෙක සහ ඉස්සරහා පිටිපස්සේ රතු පාට ලයිට් දෙක. රතු පාට ලයිට් දෙකට කරන්ට් එක ගමන් කිරීම සඳහා මේ ස්ථානයට කරන්ට් එක එන වයර් එක තමයි මේ කහ පාටයි රතු පාටයි වයර් එක. right. එහෙමනම් මෙන්න මේ සුදු පාට වයර් එක බලා ගන්න. මේ සුදු පාට වයර් එකෙන් තමයි ඉස්සරහා කහ පාට ලයිට් දෙක පිටිපස්සේ රතු පාට ලයිට් දෙකට කරන්ට් එක යවන වයර් එක. අපි සාමාන්‍ය භාෂාවෙන් කතා කරමු කරන්ට් එක යන්නේ මේ වයර් එක දිහා හරහා තමයි. ස්විච් එකට කරන්ට් එක එන්නේ මෙන්න මේ කහයි රතුයි වයර් එක හරහා. මෙතෙන්දි සිද්ධ වෙන්නේ ස්විච් එකකින් වෙන්නේ මේ වයර් එකයි මේ කහ පාට රතු පාට වයර් එකයි සුදු පාට වයර් එකයි සම්බන්ධ කරන එක තමයි මෙතන ස්විච් එකකින් කරන්නේ. right. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති අනිවාර්යෙන් බල්බ් එක පත්තු වෙන්න අග්‍ර දෙකක් ඕනේ. අනිත් අග්‍රය earth wire එක කරහා සම්බන්ධ වෙලාමයි තියෙන්නේ. right. ඒකත් මතක තියාගන්න. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරනවා ඉතින් අනිත් වයර් එකෝ කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති බොඩි එර්ත් එක. එහෙම නැත්නම් රින පැත්ත හැම බල්බ් එකකටම වයර් එකකින් සම්බන්ධ කරලා තියෙනවා. right. එතකොට මේ පැත්ත ඔන්න එකේමයි තියෙන්නේ. ඒක යතුරු කටකටවත් ස්විච් එකකටවත් සම්බන්ධ නැහැ. කෙලින්ම ඩිරෙක්ට් බල්බ් එකට සම්බන්ධ කරලාමයි තියෙන්නේ. අපි මෙතනින් කරන්නේ ධන පැත්ත ඔන් කරන එක විතරයි. ඔන් ඔෆ් කරන එක විතරයි. right. කියන්නේ ධන පැත්තේ සම්බන්ධතාවය ඇති කරන එක තමයි හරි අති කරන එක නැති කරන එක තමයි මේ ස්විච් වලින් කරන්නේ. right. එහෙමනම් මෙන්න කහ පාට වයර් එක බලා ගන්න. කහ පාට වයර් එක මම ඔයාලට කලින් සඳහන් කළා. මේ ස්විච් එකට කරන්ට් එක එන වයර් එක. right. බල්බ් වලට යවන වයර් එක නෙමෙයි ස්විච් එකට කරන්ට් එක එන වයර් එක. right. තව දෙයක් ඔයගොල්ලෝ මතක තියාගන්න. මේ වයර් එක අපි ප්‍රධාන යතුරු ඔන් කළත් නැතත් මෙතෙන්ට කරන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. right. නමුත් මේ කහයි රතුයි වයර් එක ප්‍රධාන යතුරු ඔන් කරන්න ඕනේ. right. ඔන් කළාට පස්සේ තමයි මෙතෙන්ට සම්බන්ධ කරන්ට් එක එන්නේ. right. ඒකත් මතක තියාගන්න. ඒක මම ඔයගොල්ලන්ට ඉදිරියේදී පැහැදිලි කරන්න වයර් සම්බන්ධ වෙලා තියෙන ආකාරය වයර් හනස්සට මේ ස්විච් හරහා ගිහින් ඒක කොහොම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න මේ වයර් දෙක මාරු කළොත් මොකද වෙන්නේ? right. මේ වයර් දෙක මාරු කළොත් හෙඩ් ලයිට් එක යතුරු ඔන් කරන්නේ නැතුව පත් වෙනවා. දැන් යතුරු ඔන් කරන්නේ නැතුව හෙඩ් ලයිට් එක පත් වෙනවා සාමාන්‍ය විදිහට. මේ දෙක මාරු කළොත් හෙඩ් ලයිට් එක පත් වෙන්නේ නැහැ යතුරු ඔන් කරන්නේ නැතුව. නමුත් මේක වැඩ කරනවා හතර පැත්තේ ලයිට් හතර කහ ඉස්සරහා කහ පාට දෙකයි පිටිපස්ස රතු පාට දෙකයි පත් වෙනවා ස්විච් එක ඔන් කරන්නේ නැතුව. right. ස්විච් එක කියන්නේ යතුරු ඔන් කරන්නේ නැතුව. right. ඒකත් මතක තියාගන්න. මේ සියලුම කොටස් දැනගන්න ඕගොල්ලන්ට වැදගත් වෙනවා. සාමාන්‍ය මේ වයර් එක ගැලවුණොත් හෙඩ් ලයිට් එක වැඩ කරනවා. හතර පැත්තම ලයිට් රතු පාට කහ පාට ඉස්සරහා කහ පාට දෙක පිටිපස්සේ රතු පාට දෙක වැඩ කරන්නේ නැහැ. right. ඒවා හොඳට මතක තියාගන්න. right. එහෙමනම් එතකොට මේ වයර් එක සුදු පාට වයර් එක ගැලවුණත් මෙතනින් ඒත් ඒක දෙයමයි වෙන්නේ. මොකද මේක කරන්ට් එක එන වයර් එක මේක යවන වයර් එක. right.
ඊට පස්සේ අපි දැන් කල්පනා දැනගමු මෙතෙන්ට කරන්ට් එක එනවා හෙඩ්ලයිට් එක කරන්ට් එක හෙඩ්ලයිට් එකට කරන්ට් එක යැවීම සඳහා රයිට්. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න අනිත් පැත්තෙන් අපි ස්විච් එක දානකොට ඉවත් තියෙනවා ප්ලේට් එකක් මේ කපලා වගේ තියෙන්නේ. ඒ වගේම තියෙනවා මේ වයර් එක සම්බන්ධ වෙලා තියෙනවා මේ පැත්තේ පිත්තල වගේ කොටසකට. රයිට්. මෙතනත් පිත්තල වගේ කොටසක් තියෙනවා. මෙතනත් තියෙනවා. රයිට්. නමුත් මේ දෙක අතර සම්බන්ධයක් නැවෙන් වෙලා තියෙන්නේ. රයිට්. අපි මේ ස්විච් එක දානකොට වෙන්නේ මෙන්න මේ පිත්තල වගේ ප්ලේට් එක හරහා මේ දෙකම එකට සම්බන්ධ වෙනවා. රයිට්. මේ පිත්තල කොටසයි මේ පිත්තල කොටසයි දෙකම එකට සම්බන්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ තියෙන තම භාගයේ ප්ලේට් එක මේ ප්ලේට් එකටත් මේ වයර් එක හරහා කරන්ට් එක එනවා. රයිට්. ඒ ආවම පිත්තල තඹ වගේ ප්ලේට් එක මෙන්න මෙතෙන්ට කරන්ට් එක ගමන් කරලා තියෙන්නේ. රයිට්. මෙතනම අනිත් පැත්තේ තමයි ස්විච් එක තියෙන්නේ. හෙඩ් ඩිම් කරන ස්විච් එක තියෙන්නේ. ඒ කියන්නේ ස්විච් එකටත් කරන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. රයිට්. එතකොට මේ දෙපැත්තේ තියෙන්නේ හෙඩ් ඩිම් මාරු කරන වයර් එක. රයිට්. අපි මෙතන ස්විච් එක දැම්මහම රයිට් මෙහෙම ඕෆ් කරලා තියෙන්නේ. මේ අතර ස්විච් එක දානවා. රයිට්. දැම්මට පස්සේ මේ කහ පාට වයර් එකයි මෙන්න මේ ප්ලේට් එකයි සම්බන්ධ වෙනවා. රයිට්. මේ දිග ප්ලේට් එකක් තියෙන මෙතන ඉඳලා මෙතෙන්ට තම ප්ලේට් එක හොඳට බලා ගන්න. ඊට පස්සේ ප්ලේට් එක දිගේ මෙතෙන්ට ගමන් කරනවා. මෙතෙන්ට ගමන් කරලා මේ ස්විච් අනිත් පැත්තේ ස්විච් එකේ මේ මුලටත් කරන්ට් එක එනවා. රයිට්. එතකොට අපි මේ පැත්තට දැම්මා කියමුකෝ. රයිට්. මේ පැත්තට දැම්මා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ පිත්තල කොටස ඇවිල්ලා ස්විච් එකේ මේ පැත්තේ ගෑවෙනවා. රයිට්. එතකොට වෙන්නේ මේ පැත්තයි සම්බන්ධ වෙනවා. රයිට්. එතකොට හෙඩ් එක පත්තු වෙනවා. රයිට්. හෙඩ් එකට යන වයර් එක සෝරි මේක ඩිම් එකට යන වයර් එක අනිත් පැත්තට දැම්මොත් මොකද වෙන්නේ? මේ පැත්තේ කොටසයි සම්බන්ධ වෙනවා. රයිට්. එතකොට හෙඩ් එක පත්තු වෙනවා. රයිට්. එතකොට ඔන්න ආකාරයට තමයි ස්විච් සෙට් එක ක්‍රියාත්මක වෙන්නේ. රයිට්. මේක හොඳට බලා ගන්න. එතකොට හෝන් එක ගැන මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේදී සම්පූර්ණ පැහැදිලි කිරීමක් කළා. රයිට්. ඊට පස්සේ මේ සුදු පාට වයර් එක යන දිගටම යනවා මෙහෙම. ඒකත් බලා ගන්න. ගිහිල්ලා මෙතන තියෙනවා මේ සුදු පාට වයර් එකේම ජොයින්ට් එකක් දාලා තව වයර් කෙරවලක් ඉලීට අරගෙන මේ සුදු පාට වයර් එක දිගටම මේ ක්ලිප් එකට තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලා මේ ක්ලිප් එක හරහා තමයි ඉස්සරහා දෙපැත්තේ කහ පාට ලයිට් දෙක සහ පිටිපස්සේ රතු පාට ලයිට් දෙකට ගමන් කරවන්නේ. රයිට්. එතකොට මේ මැද වයර් එක මොකද්ද? රයිට්. මේ සුදු පාට වයර් එකෙම ජොයින්ට් එකක් දාලා තියෙන සුදු පාට වයර් එක. රයිට්. මේ සුදු පාට වයර් එක තමයි මීටර් පෙට්ටියේ. රයිට්. මීටර් පෙට්ටියේ තියෙන පුඩා බල්බ් එකක්. ඒ බල්බ් එකට කරන්ට් එක ගමන් කරන වයර් එක තමයි මේ වයර් එක. රයිට්. දැන් ඔයගොල්ලන්ට මම කලින් සඳහන් කළා හැම වයර් බල්බ් එකකටම අර්ත් වයර් එකක් තියෙනවා කියලා. එහෙම නැත්නම් බොඩි අර්ත් එකක් රින පැත්ත සම්බන්ධ කරලාමයි තියෙන්නේ කියලා. රයිට්. නමුත් මීටර් පෙට්ටියේ වයර් තන අර්ත් වයර් එකක් හරි බොඩි අර්ත් එකක් රින පැත්තක් සම්බන්ධ කරලා නැහැ. රයිට්. ඒකේ තියෙන්නේ බොඩි අර්ත් එකට හෝල්ඩර් එකෙන්ම සම්බන්ධ කරලා තියෙන්නේ. රයිට්. එතකොට මේකට සම්බන්ධ මීටර් පෙට්ටියේ බල්බ් එක යකඩ හෝල්ඩර් එකක් තියෙන්නේ. යකඩ හෝල්ඩර් එක මීටර් පෙට්ටියට සම්බන්ධ කරාට පස්සේ බොඩියට අර්ත් වෙනවා. ඒ කියන්නේ රින පැත්ත සම්පූර්ණයි. ධන පැත්ත තමයි මේ වයර් එක පමණයි බල්බ් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. රයිට්. එතකොට රින පැත්ත වයර් එකකින් සම්බන්ධ කරලා නැහැ. කෙලින්ම බොඩියට අර්ත් කරලා තියෙන්නේ. රයිට්. එහෙමනම් ඒකත් මතක තියාගන්න. එතකොට අපි මේ ස්විච් එක දානකොට මේ සුදු පාට වයර් එක කරා ඉස්සරහා පිටිපස්ස ඉස්සරහා කහ පාට ලයිට් දෙක දාලා පිටිපස්ස රතු පාට ලයිට් දෙක පත්තු වෙනවා වගේම මෙන්න මේ මීටර් පෙට්ටියේ තියෙන බල්බ් එකත් පත්තු වෙනවා. රයිට්. එහෙමනම් මේ ආකාරයට තමයි 2:3 විල් එක දකුණු පැත්තේ ස්විච් සෙට් එක වැඩ කරන ආකාරය. රයිට්. එමනම් මම ඉදිරි තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට.